Hello traders. මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ ට්‍රේඩින් channel එකට. මම මේ channel එකේ බලාපොරොත්තු වෙනවා මගේ ට්‍රේඩින් journey එක journal කරන්න මගේ track record එකක් විදියට මට එතකොට improve වෙන්න පුළුවන් නිසා. ඒ වගේම මම හිතුවා මගේ මම දන්න සියලුම දේ මේකේ share කරන්න ඔයාලත් එක්ක. එතකොට ඔයාලට මේකෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවා ගන්න පුළුවන්. හරි අද දවස 2026 අප්‍රේල් 6 වෙනිදා අලුත් වීක් එකක් සඳුදා දවස අද අපි බලමු දැන් මාකට් එක ස්ටාර්ට් වෙලා දැන් පැය දෙකක් වගේ වෙනවා මේ වීක් එකේ අපි බලමු මේ වීක් එකේ කොයි ටෙක්නිකල් ඇනලිසිස් එක කොයි වගේ වෙයිද කියලා මේ වීක් එකට මම මගේ මේ ටෙක්නිකල් ඇනලිසිස් එක අනුව මම ට්‍රේඩ්ස් ගන්න බලාපොරොත්තු වෙනවා මේ වීක් එකේ ට්‍රේඩින් ඔප්චන්ට් එකක් ආවොත් අපි බලමු දැනට කොහොමද තත්ත්වය කියලා ගෝල්ඩ් වල අපි මුලින් බලමු වීක්ලි chart එක බැලුවම අපිට පේනවා සති දෙකකට කලින් ඔක්කොම කලින් අපිට තිබ්බ ලොකු අප් ට්‍රෙන්ඩ් එකක් මාස ගානක් තිස්සේ ගිය අවුරුද්ද පුරාවටම වගේ ලොකු අප් ට්‍රෙන්ඩ් එකක් තිබ්බා ඊට පස්සේ මේ යුද්ධයත් එක්ක ලොකු ඩ්‍රොප් එකක් වුණා සති දෙකකට ජනවාරි වල ඉඳලා මාර්ච් වල ඉඳලා වගේ ලොකු සති තුනක ඩ්‍රොප් එකක් වැටලා තියෙනවා ඒ වගේම ඒක රිජෙක්ට් වෙලා තියෙනවා ඒ ඩ්‍රොප් එක රිජෙක්ට් වෙලා තියෙනවා 4100 වගේ ලෙවල් එකකින් ලොකු රිජෙක්ෂන් එකක් කළා තියෙනවා ගිය සතියේ අපිට පුෂ් එකක් හම්බෙලා තියෙනවා අප්සයිඩ් එකට සතිය පුරාවල බලමු ඩේලි chart එක බැලුවොත් අපිට පේනවා මේ ඩ්‍රොප් එක රෙස්පෙක්ට් කරලා තියෙනවා මෙන්න මේ 4360 වගේ ලෙවල් එකක් රෙස්පෙක්ට් කරලා තියෙනවා සප්ලයි support and resistance zone එකක් strong level එකක් ඒක රෙස්පෙක්ට් කරලා තියෙනවා ඊපස්සේ ඒක මේ හරිය දවස් කිහිපයක් consolidation එකක් වෙලා පොඩි breakout එකක් කළා තියෙනවා upside එකට ඒ වගේම ඒක පොඩි bullish movement එකක් වෙලා correction එකක් කරලා bullish movement එකක් වෙලා correction එකක් වෙලා තියෙනවා අර consolidated zone එකට සිකුරාදා අපිට ගිය සතියේ දිගටම bullish movement එකක් කළා ගිය සිකුරාදා අපිට daily bearish candle එකක් print කරලා තියෙනවා හැබැයි ඒක හොඳ rejection එකකුත් එක්ක අපි බලමු 4 hour chart එක බැලුවොත් 4 hour chart එක බැලුවොත් character එක change වෙලා තියෙන්නේ අපිට ඩොලර් 5000 වගේ level එකකින් තමයි අපිට කලින් තිබ්බ up trend bullish trend එකේ change of character වෙලා තියෙනවා ඩොලර් 5000න් වගේ ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ up trend එක මේ හරියට එයි කියලා බලමු මේ levels ටික බලුවොත් 4 hour chart එකේ අපිට හොඳ ලස්සන patterns ටිකක් පෙන්නගෙන යනවා අපි මේ ටික අයින් කරලා බලමු
ගිය සතිය පුරාවටම පෞගේ දවස්වල බෙරිෂ් මේක තමයි අපිට හම්බුන බෙරිෂ් ට්‍රෙන්ඩ් එක යුද්ධයත් නිසා ඩොනල්ඩ් ට්‍රම්ගේ ස්ටේට්මන්ට්සුත් එක්ක අපිට මේ වගේ ලොකු බෙරිෂ් ට්‍රෙන්ඩ් එකක් තිබ්බා. අපි දැක්ක වීක්ලි කැනල් වල තිබ්බ බෙරිෂ් ට්‍රෙන්ඩ් එක තමයි මේක. ඒ බෙරිෂ් ට්‍රෙන්ඩ් එක දැන් බුලිෂ් ට්‍රෙන්ඩ් එකට පොඩි කන්වර්ෂන් එකක් වෙලා තියෙනවා. අපිට මුලින්ම තිබ්බ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් zone එක තමයි මේක. ඒක බ්‍රේක් කරලා තියෙනවා. ඒක බ්‍රේක් කරලා මෙතනින් සපෝට් එකක් අරන් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේක බුලිෂ් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වුණොත් මේක 5000 වෙනකන් පුෂ් කරයි කියලා මගේ බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලමු මේ වීක් එකේ මේක ප්‍රයිස් එක කොහොමද ෆ්ලක්චුවේට් වෙන්නේ කියලා. මුලින්ම මම බලාපොරොත්තු වෙනවා මේක මේ ලෙවල් එක බ්‍රේක් කරොත් මේ සපෝට් zone එක මේ රෙසිස්ටන්ස් zone එක ටච් කරයි කියලා ප්‍රයිස් එක. ඒක 4800 වෙනකම් මේක පුෂ් කරලා තියෙනවා. ඒ වුණාට 4780 වගේ වෙනකම් කොහොමත් පුෂ් කරයි කියන එක මගේ බලාපොරොත්තු තියෙනවා. හැබැයි මේක මේ ලෙවල් එකත් බ්‍රේක් කරොත් අපිට 5000ට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ෆන්ඩමෙන්ටල්ස් ගැනත් අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. මේ දවස්වල යුද්ධයයි ෆියල් ප්‍රයිස් එකයි ට්‍රම්ප්ගේ ස්ටේට්මන්ට්ස් උත් එක්ක ෆන්ඩමෙන්ටල්ස් ගැනත් පොඩ්ඩක් ඇගාගෙන ඉන්න වෙනවා. බලමු මුලින්ම මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරොත් අපිට මෙතනට වෙනකම් ගෝල්ඩ් ප්‍රයිස් එක පුෂ් කරන්න පුළුවන්. මෙතන ප්ලේ අවුට් වෙන විදිය පොඩ්ඩක් මේ සතියේ මේ දවස් දෙකේ අතුලත මේක ප්ලේ අවුට් වෙන විදිය බලලා අපිට ලොං පොසිෂන් එකක් ගන්න පුළුවන් මෙතනට වෙනකම්. ඊට පස්සේ මෙතන ප්ලේ අවුට් වෙන විදිය බලලා සහ ෆන්ඩමෙන්ටල්ස් උත් එක්ක ඩොලර් ප්‍රයිස් එකයි අර මං කියපු දේවලුත් එක්ක ඩොලර් ස්ට්‍රෙන්ත් එකයි ඒ දේවලුත් එක්ක බලන්න පුළුවන් මේක තවදුරටත් උඩට පුෂ් කරයිද නැද්ද කියන එක. මේ වීක් එක ස්ටාර්ට් වෙලා දැන් පැය 2යි විනාඩි 15ක් වගේ ගිහිල්ලා තියෙනවා. බලමු මේ 4 hour candle එක කොයි විදියට ක්ලෝස් වෙයිද කියලා. ඒක අනුව සහ මෙතන ප්‍රයිස් එකේ ප්‍රයිස් ඇක්ෂන් එක මත අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් ට්‍රේඩ් එකකට යනවද නැද්ද කියලා. මගේ අප්ඩේට්ස් මම ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා ස්ටෝරීස් වශයෙන් හරි. පුළුවන් ඉතින් මම වැඩ කරනකම තමයි කරන්නේ. බලමු කොයි විදියට වෙයිද කියලා. තව මොනවද කියන්න තියෙන්නේ? ඔව් ට්‍රෙන්ඩ් ලයින්ස් ගැන බැලුවොත් ට්‍රෙන්ඩ් ලයින්ස් අපිට ලොකුම ට්‍රෙන්ඩ් ලයින් එක තියෙන්නේ මෙතන. ඒක ටච් කරන්න ඉතින් ටිකක් ලොකු දෙයක් වෙන්න ඕන මාකට් එකේ. ඊට අමතරව අපිට ළඟම තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක මේක කීපොතාවක්ම ටච් කරලා තියෙනවා. ඒක ලස්සනට රෙස්පෙක්ට් කරලා තියෙනවා මෙතනදී. ඒක රෙස්පෙක්ට් කරලා කරෙක්ෂන් එකක් වෙලා තියෙනවා. කරෙක්ෂන් එක ලස්සනට ටච් කරලා තියෙනවා මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් zone එක. ඒ වගේම අපිට බුලිෂ් ට්‍රෙන්ඩ් ලයින් එකක් අපිට අඳගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඒකත් sort of respected here. අපිට කන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා ප්‍රයිස් එක බුලිෂ් වෙයි කියන එක ගැන. මොකද මෙතන ට්‍රෙන්ඩ් ලයින්ස් රෙස්පෙක්ට් කරනවා. higher highs higher lows ක්‍රියේට් කරගෙන යනවා.
ඊට 4 hour level එක breakout එක 4 hour higher low එක breakout වෙලා තියෙනවා. weekly candles බැලුවොත් ලොකු rejections වෙලා තියෙනවා. ඒක නිසා ඔයා swing trader කෙනෙක් නම් ඔයාට මෙන්න මේ trade එක ගන්න පුළුවන්. swing trader කෙනෙක් නම් ඔයාට මේක මම මේක දැම්මේ මේ ගිය සතියේ සිකුරාදා වගේ දාපු එකක්. මම හිතුවා කරන්ට් සිටුේෂන් එකත් එක්ක ප්‍රයිස් එක එකපාර ගැප් අප් වෙලා යයි කියලා ගැප් අප් එකකුත් ඒ වුණාට ඒක ස්ටාර්ට් කරේ ගැප් ඩවුන් එකකින්. මොකද මෙතන පොඩි කරෙක්ෂන් එකකුත් තිබුණා කරන්න. අපි බලමු මේක මේ මෙන්න මේ ලෙවල් එක රෙස්පෙක්ට් කරගෙන තිබුණොත් මේ ලෙවල් එක තවදුරටත් රෙස්පෙක්ට් කරොත් අපිට හිතන්න පුළුවන් මේක පුෂ් කරයි කියලා මේක අප් වෙයි කියන එක හිතන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට කියන්න බෑ ඇත්තටම මේක දැනට කියන්න බෑ මේක හරියටම උඩට යයි කියන එක. මේ levels break කරොත් price එක ගොඩක් පල්ලෙහාට එන්නත් පුළුවන්. අපි බලමු මේ දවස් දෙක ඇතුළත කොහොමද price එක play out වෙන්නේ කියලා. ඕක තමයි current situation එක. Let's see. I'll give you an update if I get a chance. I'll give you an update through stories or something like that. අපි බලමු මොකද වෙන්නේ කියලා. Right. Thank you for watching.